Okay, let's go. This month වැඩිපුරම කියලා තියෙන 265. Okay. Hey yo, what the? Hello. කොල්ලෙක් සතුටු වෙන්න කවදාවත් ලොකු දේවල් හෙව්වේ නෑ. Okay. ස්ටෑන්ඩ් එක ගන්න යන්නේ. Stand එක. Damn bro මචංකි. කසුම් පුතාට පුළුවන් ද මේවා? කසුම් මේන් දෙමුණා දානවා. When you're spending every day on your own and රක පන්නනවා කසුන් මූණන්. වා. Oh man, I love it. කසුන්. බිරගනි. දුවම් මිතුරා left. Okay. What's going on දුමිතුරා? ඉතින් දෙන්නටම බල්ලොන්ට ගදිලා නේද? සිහිය රැදි වෙන්න බොනවා කියන්නේ මේකට කරන්නම එපා කියපු දේත් මේක. මේ පීලාද මම බුද්ධුවා. මං ඉස්සලාමීට පවවරුට ලෙඩක් හැදිලා මේ අරන් යනවා කියන්නේ නෑ අපතේ ටික බීලා. ඕ මෝදු 7ක් ගැලුවත් යට වෙන්නේ නැති තැනක තමයි අපේ තාත්තා ගියේ හදලා තියෙන්නේ. ඒ වුණාට ඒක හොඬවැල් පාරයි බීත්ති 4ම බීව. ඕ මොකද තමයි තාත්තා ගියේ හදලා තියෙන්නේ. ඕකේ. පරිප්පු තියෙන්නේ හදවතේ. පරිප්පු වලට බොක්කෙම ලව කරනවා මං. උඹලා ගෑනුද බං? ඈ? උඹලා ගෑනුද? එයි? මට මතකයි දැන් මේ නෑ. වෙලාව ගෙදර තාත්තත් නෑ අයියත් නෑ. ඉතින් දැන් මේ ගෙදර ඉන්න එකම පිළිමුත්ත තමයි මම. දැන් තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? දැන් මට කියා කවුද පරිප්පගෙන නීතිය දාපු එකේ? මම. උඹලා එහෙමද ගෙදර ඉන්න පිරිමියාට සලකන්නේ? එයි දැන් මොකද උනේ? රාජභෝජනයක් වගේ තියෙන පරිප්පු වලට නීතිය දානට වැඩිය හොඳයි පරිප්පු පණ පිටින් දූෂණය කරනවා. එයි හාමුදුරු මහත්තයා ඔහොම කන්නේ නැද්ද? මේම කන්න පුළුවන්ද? මගේ බල්ලවත් කන්නේ. යකෝ මූ. දැන් මෙහෙම නම් අපිට ලොකු වෙලා කණක් ඇහිලින්න හම්බෙන්නේ නෑනේ. නෙත්වි පව් හැබැයි. එයි. කවුද නෙත්වි? අර පැත්තකින් පච්චයක් එම් කොටාගෙන හිටියේ පෑනේ. නේද? මම්මට හුඩු. ආම මහත්තයා දැන් පච්චෙකුත් ගහලා. නෙත්මි කියලා. ඔබට දැම්ම මගුල් විසේද? ඉඳගනින් ගිහිල්ලා. ඇයි? ඉඳගනින්කෝ. ඔබට මගුල් විසේ ගහලා ගෙදර උන්ටත් හයිකාරකම් පෙන්නනවද? ඔබට පරිප්පු වල නිවිතිය දාලා කෑවා කියලා අගුණක් වෙන්නේ නැහැ. මේ වගේ යකඩ තියෙන්නේ. හොඳට කාපන්. මම තේරෙන්නේ නෑ බයි. යකඩ වලට හෙන ගහුවම මට තේරෙයි. යකෝ තොට දෙන්න හැම්බේකර් චීස් බටර් මේ ගෙදර ගෙනල්ලා නෑනේ. තියෙන එකක් එක කාපිය. උට හැමදාම දෙන්න ඕනේ පරිප්පු වල නිවිතිය දාලා. මට අර කීපු තාව තේරුන්නේ නෑ. කාපන්. පරට්ට දැලි දැක්ක නේද උඹට කිව්වේ? මේ හෙට උදේට මුළු නිවිතිය හදන්න ඕනේ. ඒක නම් පිටපතේ තිබ්බන්නේ නේද?